එකොමත් එක කාලෙක අහස උඩ වලාකුළු මාලිගාවක පුංචි මීමැස්සෙක් හිටියා. එයාගේ නම බිසි. හැබැයි බිසි අනිත් මීමැස්සෝ වගේ නෙවෙයි. එයාට පියාපත් 4ක් තිබුණා. ඒ පියාපත් 4 හරියට දේ දුන්නක් වගේ දිලිසුණා. බිසිගේ රස්සාව මොකද්ද දන්නවද? එයා හැමදාම හවස් වෙද්දී අහසේ තියෙන ලස්සනම වලාකුළු කෑලි එකතු කරගෙන එයා ඒ වලාකුළු අරන් ගිහින් එයාගේ පුංචි මැජික් බාල්දියට දාලා දිය කරනවා. එතකොට ඒ වලාකුළු හීන දියරයක් බවට පත් වෙනවා. එක දවසක් මුළු අහසම කළු වුණා. එකම එක සුදු වලාකුළක්වත් අහසේ ඉතුරු වුණේ නැහැ. බිසි ගොඩක් දුක් වුණා. අද රැට මම කොහොමද ළමයින්ගේ හීනවලට පාට පුරවන්නේ? හැමෝටම පේන්නේ කළු පාට බය හිතෙන හීනනේ. බිසි අඬන්න පටන් ගත්තා. බිසි අඬ ඉද්දී එයා දැක්කා පොළොවේ ඉන්න පුංචි දුවෙක් තමන්ගේ පාට පැන්සල් පෙට්ටිය අරන් චිත්‍රයක් අඳිනවා. ඒ දුව ඇඳලා තිබුණේ ලස්සන සුදු වලාකුළු ගොඩක්. බිසිට නියම අදහසක් ආවා. එයා හිමින් සැරේ පහළට පියාඹලා ඇවිත් ඒ දුව ඇඳපු වලාකුළු චිත්‍රය උඩ තමන්ගේ මැජික් පියාපත් ගැහුවා. පුදුමයි. ඒ චිත්‍රයේ තිබුණු වලාකුළු සැබෑ වලාකුළු වෙලා අහසට පියාඹන්න ගත්තා. එදා රෑ මුළු ලෝකෙම ළමයින්ට පෙනුනේ හරිම ලස්සන පාට පාට හීන. බිසි ඉගෙන ගත්තා වලාකුළු නැති වුණත් ළමයින්ගේ හිතේ තියෙන නිර්මාණශීලීත්වයෙන් ලෝකෙම ලස්සන කරන්න පුළුවන් කියලා.